මම හිතන්නේ මේ මෑතකදී අපිට අපෙන් අහන ගැළපීම් සම්බන්ධ ප්‍රශ්න ඇතුළේ තියෙන මේ කුජසනේ ගැළපී යුතුමද බැඳීම් ඇති කර ගන්න අවස්ථාවලදී අපි දන්න හරි ගැටලුවක් බැඳීම් වෙන අමාරුයි මේ යෝගය තුලින් මේ ලෝකේ විශිෂ්ට චරිත බිහි වෙනවා. ආයිබෝන් සුබ දවසක්. කාලයකට පස්සේ channel එකත් එක්ක සම්බන්ධ වෙනවා. අපි අදහසක් ගේමු විෂයානුකූල ගොඩක් අය බලාපොරොත්තු වෙන කාරණා ඇතුලේ ශනි මංගල යෝගය. ශනි මංගල යෝගයේ ගැළපී යුතුම අවස්ථාව. බොහෝ පිරිසකට ගැටලුවක්. මම හිතන්නේ මේ මෑතකදී අපිට අපෙන් අහන ගැළපීම් සම්බන්ධ ප්‍රශ්න ඇතුලේ තියෙන මේ කුජසනේ ගැළපී යුතුමද? ගැළපී යුතුම අවස්ථාව මොකක්ද? මම හිතන්නේ එහෙම ප්‍රශ්න ගොඩක් තිබුණා මෑතක. විශේෂයෙන් වැඩිහිටි පාර්ශවයේ. මම අද පෙන්නන්නම් ශනි මංගල යෝගය මම හිතන්නේ මේ යෝගය ගැන කතා කරනවා අති විශාල කරුණු රාශියක් තියෙන. ජ්‍යොතිෂයේ විශේෂ ධාරාව තියෙන ගැඹුරුම තීර්ණාත්මකම මාතෘකා පෙළ නැත්නම් ජීවිත සිදුවීම් තියෙන ශනි මංගල යෝගය ඇතුළේ. උදෙසා ශනි කියන ග්‍රහය දෙන්න ඇතුළේ. මේ යෝගයේ ගැන අපිට කියන්න මකට ඉදිරියේදී ඕන තරම් අමාත්‍යා කාරණා තියෙනවා. අපි ඉදිරියේදී පුළුවන් වෙලාවට අපි ඒක කියන්න. අද මම පෙන්වන්න උත්සාහ කරන්නේ ශනි මංගල යෝගය ගැලපන්න ඕන. ඒක විෂයානුකූල පිළිගැනීම. හැබැයි ගැලපී යුතුම තැන විශේෂයෙන් ගැලපී යුතු තැන. මේ යෝගයේ යෙදෙන හැටි අපි ගන්න ඕනේ. අපි මුලින් පෙන්වලා තියෙනවා මෙතන ගොඩක් අය දන්නේ. ඉතින් දෙදෙනාට හමු වන අවස්ථාව. විවිධ අවස්ථා තියෙනවා. සප්තම අවස්ථාව, සංයෝග වන අවස්ථාව, ඊළඟට දෙදෙනා කොතනින් හරි මොන ගැහෙන අවස්ථාව. තිරණ සත්‍ය. ඒක ත්‍රිකෝණ අවස්ථාවක් වෙන්න පුළුවන්. කොහොම හරි මේ ශනි මංගල යෝගය සාමාන්‍ය මට්ටමේ තියෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ කුජ අපිට උදාහරණයක් ගත්තොත් ඔන්න කුජ 11 වෙනි ශනි දෙවැනි. තවත් මේ දෙන්න කොහෙන් හරි සම්බන්ධ වෙන අවස්ථාවක්. එතකොට මේ කුජ 10 ශනි එකේ. දැන් මේ වගේ මේ ග්‍රහ දෙන්නගේ දෘෂ්ටි අනුව යෝගය නිර්මාණය වෙනවා. ඒ වගේම ත්‍රිකෝණගත අවස්ථාවත් නිර්මාණය වෙනවා. ඍජු අවස්ථාව තමයි සංයෝග වන අවස්ථාව සහ සප්තම අවස්ථාව. දැන් ලේසියෙන් මේක තේරුම් ගන්න පුළුවන්. අද මම උත්සාහ කරන්නේ මේ ග්‍රහයෝ දෙන්න ගැළපීමේදී අනිවාර්යයෙන්ම ගැළපිය යුතු අවස්ථාවක් තියෙනවා. අනිවාර්යෙන් ගැළපිය යුතු මම අදහස් කරන්න ටිකක් ප්‍රබල අවස්ථාවක් තියෙන මේ ග්‍රහ දෙන්නගේ ස්වභාවය. සරලව කිව්වොත් අපි සෙනසුරු කියන ග්‍රහය කොහොමද පිළිගන්න මේ තුලා රාශිය, උච්ච රාශිය සුභයි. මේක නෙවෙයි ගැටලුව. ඒ රාශිය ගැන අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි සෙනසුරු කියන ග්‍රහය අපි හිතමු මකර රාශියේ ඉන්නවා කියලා. මකර රාශියේ සෙනසුරු හිටින් අපි දන්න මේක එයාගේ උච්ච අවස්ථාව. හැබැයි සොසේෂ්ඨ මේ වීම තමන්ගේ කියන්නේ තමන්ගේ එයාගේ ස්වභාවය, එයාගේ නිසක ස්වභාවය ඍජුව පෙන්වන අවස්ථාව. මෙතෙන්දී මේ මකර කුම්භ කියන රාශි දෙකේ ශනි ඉන්න වෙලාවක කුජ කොතන හරි දකින්නවනම් මොන රාශියකද කුජ දකින්නොත් එතකොට ශනි මංගල යෝගය නිර්මාණය වෙනවා. අන්න ඒ අවස්ථාව අපි ගන්න දෙකම උච්ච වෙන අවස්ථාවක් තියෙනවා. දැන් කුජ ශනි දෙන්නම මකර රාශිගත වුණොත් ඒකත් දෙදෙනාගේ උච්ච අවස්ථාව. දැන් මේ ග්‍රහය දෙන්නගේ මම උත්සාහ කරන්නේ මේ එක්කෙනෙක් හරි උච්ච ස්වභාවයකින් අපි හරියට පැහැදිලි කරමු. සෙනසුරු කියන ග්‍රහය මකර රාශි කුම්භ රාශි ගතව ඉන්න වෙලාවක ශනි මංගල යෝගය යෙදුනොත් මේක බොහොම ඉහළ තීර්ණාත්මක අවස්ථාවක්. විශේෂයෙන් විවාහ ජීවිතයේ තැනදී ගැළපීම කියන තැනදී අනිවාර්යයෙන්ම ගැළපීමක එන්න ඕන දෙයක්. ශනි මංගල යෝගය ගැළපෙන්න ඕන තැනක් තමයි ශනි මකර කුම්භ රාශි දෙකේ ඉඳද්දී ශනි මංගල යෝගය යෙදෙනවා. ඊළඟ කාරණේ තමයි කුජ කියන ග්‍රහය, අඟහරු කියන ග්‍රහය. මකර කුම්භ, මකර වෘශ්චික, මේෂ. කුම්භය දාලා වෙන්නේ නැහැ. මකර වෘශ්චික මේෂ කියන රාශි තුනේ කුජ කියන ග්‍රහය ඉන්නකොට ශනි මංගල යෝගය යෙදෙනවා නම් ඒකත් එක ප්‍රබල අවස්ථාවක්. අනිවාර්යයෙන්ම විවාහ ජීවිතයේදී ශනි මංගල යෝගය ගැළපිය යුතු ඊළඟ අවස්ථාව ඒක. දැන් ශනි මංගල යෝගයේ තියෙන විවිධ අවස්ථා තුලින් විවාහ ජීවිතය ගැළපිය යුතු ප්‍රධාන අවස්ථාව මම අද මම පෙන්නන්නේ. මේක අනිවාර්යෙන් විවාහ ජීවිතය ගැළපිය යුතුම. එහෙම නැති වුණොත් තීර්ණාත්මක සිදුවීම් ඇතුළට බොහෝ දුරට වෙන්න පුළුවන්.
ඒ කියන්නේ අපි ගන්න මේ අවස්ථාව 7 වෙනිදාද 11 වෙනිදාද ලග්නයේද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. යෝගයේ ප්‍රබල සිදුවීම් පෙනෙන අවස්ථාව. අතමිට බොහෝ විට විවාහ ජීවිතය කියන කාරණේදී විතරක් අන්තරාකාර සිදුවීම් වලට ලක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ කුජසානේ ඉන්න ස්වභාවය අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. අද මම මේ කෙටි අදහසක් පෙන්නන්නේ මොකද විශේෂයෙන්ම ගැළපීම සම්බන්ධව බොහෝ දෙනෙක් විවිධ අදහස් විවිධ මතවලට පොරොන්දම් පැත්තෙන් විතරක් තීරණය කරනවා. කුජසානේ ශනි මංගල යෝගයේ කොහොම හරි ගලපලා උත්සාහ කරනවා. හැබැයි මේ සියල්ලම ඒ ආකාරයෙන් ගැළපෙන්න ඕනේ නැහැ අත්තටම. කුජසානේ සාමාන්‍යයෙන් අපි ගැළපීම හොඳයි. නමුත් දුරස්ත අවස්ථා ගැටලුවක් නැති අවස්ථා උන්තරම් තියෙනවා. ශනි මංගල යෝගය කියන එක ගැළපෙන එක හොඳයි. නමුත් තරම්ම ව්‍යසනකාරී තත්ත්වයක් ඇති නොවන නිසා අපි මේ අදහස් දෙන්නේ. එතකොට ශනි මංගල යෝගය යම් ප්‍රමාණයක තුනයි කියලා ප්‍රශ්න නැති අවස්ථාවක් තියෙනවා. ඒ යෝගය සමන වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි කිසිම ආකාරයෙන් සමනේ නොවන අනිවාර්යයෙන්ම ගැළපී යුතු විශේෂ අවස්ථාවක් මේ අද පෙන්වන්නේ. මොන බැඳීම තුනක් මොන යෝජනාවක් ආවත් ඔච්චර ඉහළ විවාහ ජීවිතයේ සුසුකම් තත්ත්වයක් තිබුණත් මෙන්න මේ කියන කාරණේ අනිවාර්යෙන් විවාහ ජීවිතයේදී ගැළපී යුතුයි. දෙදෙනාගේ කුජසානේ ශනි මංගල යෝගය ශනි කියන ග්‍රහය මකර කුම්භ රාශිය මත සිටින අවස්ථාව ඊළඟට කුජ කියන ග්‍රහය මේෂ වෘශ්චික මකර කියන රාශි තුනේ සිටින අවස්ථාව තුලින් તો මේ අවස්ථා පහක් ගැන මම කියවනේ. මෙන්න මේ අවස්ථා පහ කියන්නේ ශනි මංගල යෝගයේ ගලපන්න ඕනම අවස්ථා පහ. ඒතර මේක ශනි මංගල යෝගයේ සම්බන්ධව විතරයි මේක. කුජ ශනි මංගල යෝගයෙන් තොරව ශනි මංගල යෝගයෙන් තොරව හත්වන් රාශියේ සිටින අවස්ථාවකට නෙවෙයි. මම ගැඹුරු විදියට කිව්වොත් ගොඩක් අය තේරුම් ගන්න අමාරුයි. මේ යෝජනා වලට සහ විශේෂයෙන් බැඳීම් වලදී කේන්ද්‍රයේ ග්‍රහ ගැලපීම් පරීක්ෂා කරන අයට මම හිතන්නේ මේ අදහස වැදගත් වෙන්නේ. ශනි මංගල යෝගය කියන එක හැම අවස්ථාවකදීම ජීවිතයේ දරුණු ප්‍රතිපාක ඇති කරන්නේ නැහැ. ඔන්න ඒකට වැදගත් දෙයක්. ඒක විශේෂ කාරණයක් නොවුනත් මගේ විශේෂ වෘත්තීය ජීවිතයේ තියෙන අත්දැකීම් එක තමයි කියන්නේ. ඒකට මේ හැබැයි ගැළපී යුතු විශේෂම අනිවාර්යයෙන්ම කියලා කොටසක් ගැන මම පෙන්නනවා. ඒක තමයි කුජ කියන ග්‍රහය මම කලින් කිව්වා මකර කුම්භ රාශි මත ශනි කියන ග්‍රහය මකර කුම්භ රාශි මත සිටින අවස්ථාව තුලා රාශිය නෙවෙයි. තුලා රාශිය හොඳයි. මකර කුම්භ රාශි දෙකේ විතරයි ශනි ඉන්නවනම් ශනි මංගල යෝගය ගැන සැලකිලිමත් විය යුත්තේ. ඊළඟට කුජ කියන ග්‍රහය රාශි තුනක සැලකිලිමත් විය යුත්තේ ශනි මංගල යෝගය. මේෂ වෘශ්චික මකර. දැන් මේ විවාහය සම්බන්ධව විතරම මේ කාරණේ කිව්වේ ගැළපී යුතු අනිවාර්යම කොටසක් ඇටියෙ. අපි ශනි මංගල යෝගය සම්බන්ධව අපි දන්නවා මිනිස්යාගේ ජීවිතයේ තුල සිදුවෙන පුළුවන් විවිධාකාර ප්‍රතිඵල තියෙනවා. විශේෂයෙන් ධනාත්මක. හරිම සුන්දර යෝගයක්. මේ යෝගය තුලින් මේ ලෝකේ විශිෂ්ට චරිත බිහිවෙනවා. විස්මිත ප්‍රතිඵල නිර්මාණය. ඒ නිසා මේ යෝගය ගැන මම ඉදිරියට අපිට තවත් බොහෝ කාරණා කියන්න පුළුවන් වෙයි. ඉතින් අපිට ආකාරවම කෙටි හරි ගැන සම්බන්ධව පොඩි අදහසක් දෙන්න. අද මම පෙන්වන්නේ මේ මෑතක විශේෂයෙන් මේ වැඩිහිටි පාර්ශවය විවිධ දෛවඥ මහත්මයාගේ අදහස් උඩ අපි විමසීම් කරනවා. ශනි මංගල යෝගය ධර්ම ප්‍රතිපාක ඇති වෙන හැම අවස්ථාවකදීම ඒක කොහොමද කලපන්නේ? ඇත්තටම හැම අවස්ථාවකම ධර්ම ප්‍රතිඵල ඇත්තෙන්නේ නැත. සාමාන්‍යයෙන් ඇත්තටම ශනි මංගල යෝගයේ බෞද්ධකය කොහොමද තියෙන්නේ? ඒක කිසිම සිදුවීමක් නැතුව ඒ කියන්නේ ධර්ම නරක සිදුවීමක් නැතුව ගෙවිලෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි ප්‍රතිඵලයේ වෙනස් විශේෂ ජීවන ප්‍රතිඵල තියෙනවා. විවාහ ජීවිතයට බලපෑම් කරන අවස්ථා මම කියන්නේ අන්න අර කිව්ව අවස්ථා පහ විතරයි. විශේෂයෙන් ඒක ඒ පහ විතරේ කියන වචනේ කියන්න බෑ. මොකද පහ අනිවාර්යෙන් ගැලපෙන්න ඕන. ඒ කියන්නේ ශනිගේ රාශි දෙක කුජගේ මම එන්නෝ රාශි තුන. මේ රාශි පහ ඇතුලේ රාශි දෙන්න සිටින විට ඒ කියන්නේ ශනි මංගල යෝගය අන් හැම අවස්ථාවකම වඩා විවාහ ජීවිතයේ ඉහළින් අන්කේන්ද්‍රිත ගැළපෙල වෙන්න ඕන දෙයක්. මම හිතුවා ඔන්න බොහෝ දිනකට
විදසානය සම්බන්ධව ඇතිවුණු ප්‍රශ්නයකට උත්තරයක් තමයි මම අද දෙන්නේ. ඉතින් මම හිතනවා ඉදිරියේදී අපි තවත් වැඩසටහන් සම්බන්ධ වෙමු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.